ආයුබෝවන් කියලා පිළිගන්නවා අභිරහස් අලවි YouTube channel එක වෙත. අද අපි යන්න හදන්නේ ලෝක සිතීමේ තිබුණත් පිටත ලෝකයට රහසක් වුණු අමුතුම රටකට. ඒ තමයි උතුරු කොරියාව. මේ රට ඇතුලේ මොකද වෙන්නේ කියලා දැනගන්න මුළු ලෝකයම ඉන්නේ ලොකු කුතුහලයකින්. අද වීඩියෝ එකෙන් කතා කරන උතුරු කොරියාවේ ලෝකයට පෙනෙන්නේ නැති සැඟවුණු නගර ගැන වගේම එහි ජීවත් වෙන මිනිසුන්ට බලපාන හිතා ගන්නවත් බැරි අමුතුම නීති රීති ගැන. මේ දේවල් ගැන වගේම එහි ජීවත් වෙන මිනිසුන්ට බලපාන හිතාගන්නවත් බැරි අමුතුම නීති රීති ගැන මේ දේවල් ඇහුවම ඔයාලා පුදුම වෙයි. මෙහෙම රටවල් ලෝකේ තියෙනවද කියලා. ඉතින් වීඩියෝ එක ඉවරනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු මේ රටේ තියෙන අභිරහස් නගර මොනවද කියලා. උතුරු කොරියාව කිව්වම අපිට මතක් වෙන්නේ පියොන්යන් නගරුවට විතරයි. ඒකත් හරියට නාට්‍ය වේදිකාවක් වගේ. තිබෙන මේ නගරය හඳුන්වන්නේ පේස් විලේජ් කියලා. හැබැයි ලෝකයේ මේ හඳුන්වන්නේ ප්‍රොපගැන්ඩා විලේජ් කියලා. මොකද මේ නගරයේ ලස්සන ගොඩනැගිලි තිබුණට ඒවායේ මිනිස්සු ජීවත් වන්නේ නැහැ. රැයට එකම වෙලාවකට ලයිට් දාලා උදේට නිවනවා. මේක නිකම්ම ප්‍රදර්ශනයට හදපු නගරයක් විතරයි. පියොන්යන් නගරයෙන් පිටත තියෙන නගරවලට සංචාරකයන්ට යන්න තහනම්. විශේෂයෙන්ම නාස්තික පර්යේෂණ කරන නගර සහ හමුදා කඳවුරු සහිත නගර සිතියම්බල පවා සටහන් වෙන්නේ නැහැ. මුළු රට පුරාම භූගත බංකර් සහ උමන් පද්ධතියක් තියෙනවා කියලා විශ්වාස කරනවා. යුද්ධයක් ආවොත් මුළු ජනගහනයටම පොළොව යට ජීවත් වෙන්න පුළුවන් මට්ටමට මේවා දියුණුයි. අපි දැන් බලමු මේ රටේ ජීවත් වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන නීති රීති ගැන. මේවා අපිට නම් විහිළුවක් වගේ පෙනුනට එහි අයට මේවා ජීවිතය මරණයත් අතර සටනක්. ඒ අයට ඕන විදිහට කොණ්ඩේ කපන්න බෑ. රජෙන් මගින් අනුමත කරපු කොණ්ඩා මෝස්තර කිහිපයක් විතරයි තියෙන්නේ. පිරිමින්ට 10ත් 15ත් අතර සහ කාන්තාවන්ට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. විශේෂයෙන්ම නිල් පාට ජීන්ස් ඇඳීම තහනම්. මොකද ඒවා ඇමරිකානු සංස්කෘතියේ සංකේතයක් විදිහටයි ඔවුන් දකින්නේ. මේක තමයි දරුණුම නීතිය. කවුරු හරි කෙනෙක් දේශපාලන වැරැද්දක් කළා හිරේ ගියොත් ඔහුගේ දරුවන්ට සහ මුණුබුරන්ටත් ඒ වැරැද්දට වන්දි ගෙවන්න වෙනවා. අපිට වගේ ලෝකේ ඕනෑම channel එකක් බලන්න බෑ. රජයේ channel 3ක් 4ක් විතරයි තියෙන්නේ. ක්වම්මියොන් කියන උන්ගේම අභ්‍යන්තර ජාලයක් මිස අපේ වගේ ලෝකයට එක්ක සම්බන්ධ වුණු ඉන්ටර්නෙට් එකක් සාමාන්‍ය මිනිස්සුන්ට නැහැ. සංචාරකයෙක් ගියත් නායකයාගේ පිළිමේ ඡායාරූප කරද්දී සම්පූර්ණ පිළිමය පේන විදිහට ගන්න ඕන. පිළිමේ කොටසක් විතරක් ෆොටෝ ගන්න එක අපහාසයක් විදිහටයි සලකන්නේ. මේ හැම දෙයකටම වඩා බය හිතෙන පැත්ත තමයි උතුරු කොරියාවේ තියෙන රහසිගත සිර කඳවුරු. චන්ද්‍රිකා ඡායාරූප මගින් මේවායේ විශාලත්වය හඳුනාගෙන තිබුණත් රජය මේවා තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. දහස් ගණන් සිරකරුවන් ඉතාමත් අමානුෂික විදිහට මේවායේ වැඩ කරනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ තමයි උතුරු කොරියාවේ අභිරහස් දියුණු වෙන ලෝකෙක මෙහෙම හුදකලා වුණු දැඩි නීති රීති තියෙන රටක් තියෙන එක ඇත්තටම පුදුමයක්. මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අමතක කරන්න එපා. මේ වගේම තවත් ලස්සන අභිරහස් තොරතුරු දැනගන්න අපේ අභිරහස් අඩවිය channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න. අදට සමුගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හැමෝටම සුබ දවසක්.